වෙන්නේ අපේ වයස ඉස්සරහට යනකොට ඉතින් ගොඩක් කලාට අපි අපේ හෙල්ත් එක ගැන හිතන්න ඕනේ. ඉතින් ගොඩක් කලාට අපි හිතනවා අඩු වෙනකොට ඉතින් දැන් නෙමේ වයස 35 40 විතර වෙනකොට අපි දන්නේම නැතුව ලෙඩ වෙන්න පුළුවන්. ඒක පැක් කරන ගමන් මට හිතුණා පොඩක් අම්මලාත් එක්ක ඒක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඔවත් පැන් රස කන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් පැන් රස කන එක පොඩක් අඩු කරගන්න. පැන් රස කන එක කන්ට්‍රෝල් කරගන්නම බැන්න මෙන්න මේ වගේ මේ ඒ කියන්නේ පළතුරු වර්ග වේලලා තියෙනවා මේවා පැණි රසයි. ඉතින් පළතුරු වර්ග වේලපු මෙන්න මේ වගේ පැකට්ස් තියෙනවා. ඒ වගේ එකක් කන එක ඊට වඩා හොඳයි පැණි රස කන එක ගොඩක් වෙලාට අඩු කරගන්න. ඉතින් මම මේ මං ගියපු කඩේ කියපු තැන ටිකක් මම විවිධ වර්ග ටිකක් බැලුවා තිබුණ නැහැ. මට හම්බුනේ මේ ටික විතරයි. ඉතින් මම මේ ටික ගැලපෙන ටික මේක නිසා මම මේ ටික ගත්තා. කජු ගත්තා. ඊට පස්සේ ආමන්ඩ් ඇට ටිකක් ගත්තා. ඊට පස්සේ මේකත් අර ඔක්කොම එකට මික්ස් කරපු කජු ආම මික්ස් එකක් නේ. මේක ඔක්කොම මික්ස් වර්ග ටිකක් තියෙන එකක්. ඊට පස්සේ අට කජු ගත්තා. අපි මේ ටික පැක් කරලා බලමු ඉතින් කොහොමද. ඉස්සලා මට හිතෙනවා මේක දාමු රට කජු ටික නේ. මේක මේ කලින්ම මේ හොඳට සෝදලා මේක පිරිසුදු කරගත්තා. වතුර බින්දක්වත් නැහැ මේකේ. හොඳට පිරිසුදු කරලා තමයි මම මේ දැන් කඩු ටිකක් දාමු. ඊට පස්සේ දාමු මේක දාමු. කඩ දැම්මා. ඊට පස්සේ දාමු කජු එකනේ. ඒකත් දැම්මා. ආමන්ඩ් එක ලස්සනයි නේද? දැම්මා. හරි. දැන් මේ භාගයක්ම පිරලා තියෙන අපි මේ ඉතුරු ටිකක් දාමු. මේ ටිකක් දාමු. ඉතින් චුට්ටක් ඉතුරු වුණා. ඒක මට කන්න පුළුවන්. මේට වඩා දාන්න බෑ. දැන් මේක ෆිල් කරලා මම ඉවරයි. ඉතින් මට හිතුණා අඩි මේක වහන්න බෑනේ. ටිකක් අයින් කරමු. මට දෙන්න ඕන උනේ පණිවිඩය තමයි පැණි රස කන්න පුරුදුලා ඉන්න කෙනෙක් නම් පැණි රස කන්න එක නතර කරන්න. මොකද අද නෙමෙයි අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපේ ජීවිතේ ඉස්සරහට. ඉතින් මේ වගේ නට්ස් වර්ග නැත්නම් පළතුරු වර්ග කන්න පුරුදු වෙන්න.